අයිබෝන් වණක්කම් තිනේ කුලය මොකක්ද මේ කුලය කියන්නේ? අපි අද දවසේ කතා කරන්න හදන්නේ කුලය සම්බන්ධයෙන්. ඔයාලා අහලා ඇති උයර්තිනේ අක්‍රිනේ කියලා. එහෙම නැත්නම් අහලත් නැත්නම් මේ ව්‍යාකරණ කොටස නැතුව අපිට ප්‍රධානම ව්‍යාකරණයක් වන කාල ભેදය එහෙම නැත්නම් කතෘවරුන්ට අදාළව අවසාන ක්‍රියා තියන්න බෑ. හේතුව තමයි දෙමළ භාෂාවේ සෑම පදයක්ම මේ උයර්තිනේද අක්‍රිනේද කියන එක අපි දැනගන්න ඕනේ අවසාන ක්‍රියාවක් තියෙනවා නම්. මොකද ඒක අයත් වන කතෘව අනුව තමයි අපිට අවසාන ක්‍රියාව තියන්න වෙන්නේ. ඒ නිසා අතිශය වැදගත් පාඩමක් මේක. හරි සරලයි. චූටි දෙයක් තියෙන්නේ ලොකු ව්‍යාකරණයක් මේකේ නෑ. මේ වචන දෙකේ තේරුම අපි දැනගත්තා නම් අපිට මේක පුළුවන් ඉස්සරහට එන පාඩම් වලට මේක ඇප්ලයි කරගන්න. එහෙනම් අපි බලමු තිනේ කියන්නේ මම කිව්වා කුලය කියලා. මතක තියාගන්න කුලය කියලා තිනේ කියලා ලියනකොට මේ නයන්න තන්නහරම් එන්න ඕනේ. ඊළඟට මෙතන තියෙනවා උයර්තිනේ. 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 මොකද්ද මේ උයර්තිනේ කියන්නේ? උයර්තිනේ කියන එකට අපි සාමාන්‍යයෙන් ගත්තොත් වර්තමානයේ භාවිතා කරනවා උසස් කුලය, උසස් ගණය, උසස් වර්ගය. ওই විදිහට විවිධාකාර නම් වලින් හඳුන්වනවා. මොකද්ද මේ උසස් කියන්නේ? සාමාන්‍යයෙන් සරලව කිව්වොත් අපි පොතක් ගත්තත් දැන් ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ සරලව ගත්තොත් මිනිස්සු සහ දෙවියන් උසස් කුලයේ ලෙස සැලකන. ඒතකොට නාම පදයක් තියෙනවා නම් අන්නේ නාම පද වලින් උසස් කුලයට අයත් වෙනවා මිනිස්සු සහ දෙවියන්. හැබැයි ඒක 100%ක්ම නිවැරදිද? අපිට ඔතනදී පුළුවන් මෙහෙම භාවිතා කරන්න. උසස් කුලය කියන්නේ මෙන්න මෙහෙමයි කියලා මම කිව්වොත් මගෙන් කවුරු හරි අහුවොත් මං කියන්නේ උසස් කුලය කියලා කියන්නේ කතා කළ හැකි හෝ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කළ හැකි ප්‍රකාශිත අදහස් තේරුම් ගත හැකි යමෙක් හෝ යමක් වේද ඒක උසස් කුලයේ විදිහට සැලකනවා. එතකොට කතා කළ හැකි හෝ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කළ හැකි ප්‍රකාශිත අදහස් තේරුම් ගත හැකි කියලා කියන්නේ ඔයාලා කෙලින්ම කියයි ඔව් මිනිස්සු අයත් වෙන්නේ කතා කළ හැකි මිනිස්සු විතරනේ කතා කරන්න පුළුවන්. ඒ අය තමයි උසස් කුලය කියන්නේ කියලා. ඔව් ඒක හරි. ඒ වගේම මම මෙහෙම ගත්තොත් උදාහරණයක් විදිහට මම ගත්තොත් කුලන්දේ කියන පදය. කුලන්දේ කියන පදය. කුලන්දේ කියන්නේ ලදරුවාට. කුලන්දේ කියන්නේ ලදරුවාට. මේ ලදරුවා කියන පදය අපි ව්‍යාකරණයේ ඇතුලේ භාවිතා කරන්නේ උසස් කුලයේ විදිහට නෙමෙයි. ඒක අපි භාවිතා කරන්නේ පහත් කුල එහෙම නැත්නම් පහත් ගණයේ විදිහට තමයි මේ කුලන්දේ කියන පදේ භාවිතා කරන්නේ. හේතුව තමයි කතා කළ හැකි. කුලන්දේ ලදරුවෙක්ට කතා කරන්න බෑ. එහෙනම් කතා කරන්න බෑ. කතා කළ හැකි සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරන්නත් බෑ. සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් වුණත් එයා ප්‍රකාශ කරන අදහස අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් කෙනෙක් කියයි ලදරුවා කියන්නේ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරනවා. එයා අඬනවා කියන්නේ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරනවා තමයි කියලා. සංනිවේදනයේ ඉහළට ඉගෙන ගත්ත කෙනෙක් එහෙම කියන්නේ. හැබැයි එයා අඬන්නේ මොන හේතුව නිසාද? එයාට බඩගිනි වෙලාද? එහෙම නැත්නම් බඩේ අමාරුවක් හරි මොකක් හරිද? එහෙමත් නැත්නම් මොකක් හරි වෙනත් හේතුවක් නිසාද කියන එක තේරෙන්නේ එක්කෝ ඒ දරුවගේ අම්මට ඒ වගේ කෙනෙක්ට වෛද්‍යවරයෙක් ඇරෙන්න වෙන අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් උසස් කුලය කියන නිර්වචනය ගත්තාම කතා කළ හැකි හෝ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කළ හැකි ප්‍රකාශිත අදහස් තේරුම් ගත හැකි යමෙක් වේද ඒ උසස් කුලය කිව්වොත් වඩාත් නිවැරදි වෙයි කියලා මම විශ්වාස කරනවා. එතනදී දැන් අපි ගත්තොත් ඌමෙයි කියන පදය. ඌමෙයි කියන්නේ ගොළු පුද්ගලයන් කියන ඌමෙයි කියන. එතකොට එහෙනම් මේ ඌමෙයි කියන පදේ උසස් කුලයේද පහත් කුලයේද? කෙනෙක්ට ගැටලුවක් එන්න පුළුවන්. ඌමෙයි කතා කරන්න බෑ හැබැයි සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරනවා ප්‍රකාශිත අදහස් තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව ගත්තාම මෙයා අපිට කනව පෙන්නුවොත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ ඇරුණාම ගොළු පුද්ගලයන්ට වෙනම භාෂාවක් තියෙනවා. එයාලට ගොළු භාෂාවක් තියෙනවා.
එතකොට මේ භාෂාවෙන් දැන් ගොළු අයගේ භාෂාව එකම භාෂාව නේ ගොළු භාෂාව තමයි. නමුත් ඒ සංඥා භාෂාව තුල විවිධ වශයෙන් වෙනස් වෙනවා. ගොළු සිංහල භාෂාව වෙනස්, ගොළු දෙමළ භාෂාව වෙනස්. ගොළු දෙමළ අය කතා කරන්නේ ගොළු දෙමළ භාෂාවෙන්. ගොළු සිංහල අය කතා කරන්නේ ගොළු සිංහල භාෂාවෙන්. එතකොට ඉංග්‍රීසියෙන් නම් ගොළු භාෂාව ඉංග්‍රීසියෙන් තියෙනවා. එතකොට මේ සංඥා භාෂාව එයාලට තියෙනවා. එහෙනම් ගොළු පුද්ගලයා උසස් ගණයට තමයි අයත් වෙන්නේ. ඒ අරුණහම දෙවියන්ට කතා කරන්න පුළුවන් කියලා Hindu සංස්කෘතිය සහ Hindu සාහිත්‍යය ඇසුරින් මේ විශ්වාසයත් එක්කලා දෙවියන් උසස් කුලයට අයත් වෙනවා. අනිත් ඒවා ගත්තාම පහත් කුලයට තමයි අයත් වෙන්නේ. එතකොට එහෙමනම් අපි මේක කියනකොටම ඔයාලට පැහැදිලි පහත් කුලය කියන්නේ මොකක්ද කියන එක ගැනත් අවබෝධයක් එනවා. එහෙනම් පහත් කුලය කියන්නේ කතා කළ නොහැකි හෝ සංඥාවෙන් අදහස් ප්‍රකාශ කළ නොහැකි යමක් හෝ යමෙක් වේද අන්න පහත් කුලයට අයත් වෙනවා. කතා කරන්න බෑ, සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරන්න බෑ, ප්‍රකාශිත අදහස් තේරුම් ගන්න බෑ. එහෙනම් මේ වලට අයත් වෙන්නේ සත්තු මේ වලට අයත් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම බඩු භාණ්ඩ මේ දේවල් සියල්ලම අර අපි ඉහත කියපු දේවල් හැරුණාම අනිත් සියල්ලම අයත් වෙන්නේ නම් මොනවද? අක්‍රිනෙයි එහෙම නැත්නම් පහත් කුලයට. එතකොට ඔන්න ඔක තමයි මට අද දවසේ විශේෂයෙන්ම කතා කරන්න අවශ්‍යතාවය තිබුණේ. අපි මේකම කතා කරමු මේ තිනයි වලට අමතරව පාල් ගැන. පාල් අපි දන්න පාල් සාමාන්‍යයෙන් පාල් කියන පදය ඉස්කෝල ළමයෙක්ගෙන් අපි අහුවොත් එන්නේ පාසල් වයසේ දරුවෙක්ගෙන් අහුවොත් එයාලා කියන්නේ පාල් කිරි. ඒතකොට පාල් කියන්නේ කිරි වලට විතරක්ම නෙවෙයි. පාල් කියලා කියනවා ස්ත්‍රී පුරුෂ භාවයට, ලිංග ભેදයට. ස්ත්‍රී පුරුෂ භාවයට අපි පාල් කියලා කියනවා ව්‍යාකරණය ඇතුලේ. එතකොට මම මෙතන අපිට මේ පදවල ස්ත්‍රී පුරුෂ භාවය ආන්පාල්ද, පෙන්පාල්ද, පලර්පාල්ද, ඔන්රන්පාල්ද කියන ඒවා ටිකක් කතා කරන්න පුළුවන්. අපි මෙතන ගත්තොත් ආන්පාල් ඊළඟට මම ටිකක් පහලින් ලියන්නම් පෙන්පාල් පලර්පාල් ඊළඟ මේක කොටස් දෙකකට බෙදෙනවා. ඔන්රන්පාල් පලවින්පාල් දැන් ගත්තොත් මොකක්ද ආන්පාල් කියන්නේ, මොකක්ද පෙන්පාල් කියන්නේ, මොකක්ද පලර්පාල් කියන්නේ? ආන්පාල් කියලා කියන්නේ පුරුෂ ලිංග. ඔයාලා දන්නවා පදයක් ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා පදේ දිහා බලලා කියනවා. එතකොට පුරුෂ ලිංග පදවලට තමයි ආන්පාල් කියලා කියන්නේ. පෙන්පාල් කියන්නේ ස්ත්‍රී ලිංග පදවලට. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ප්‍රශ්නයක් නැහැ. පලර්පාල්. මොකද මේ පලර්පාල් කියලා කියන්නේ? කෙනෙක්ට කියන්න පුළුවන් පලර්පාල් කියන්නේ නපුංසක ලිංග කියලා. නපුංසක ලිංග වෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් සිංහලෙන් ගත්තාම නපුංසක ලිංග කියලා කියන්නේ පණ නැති දේවල් වලට. එතකොට නපුංසක ලිංග පදයක් වෙන්න බෑ. මොකද මේක උසස් කුලේ. මානව වාචික පදයක් වෙන්න ඕනේ. එහෙමනම් අපි මේකේ ට්‍රාන්ස්ලේට් එක ගියාම ගත්තාම බහුලිංග විදියට හඳුන්වනවා. මොකක්ද මේ බහුලිංග කියලා කියන්නේ? මේ පද ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන්, පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන්, පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. එහෙම පද තියෙනවා. අපිට ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද කියලා සමහර පද හොයාගන්න බැරි අවස්ථා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මම කියනවා රෝහලේ රෝගීන්. රෝගීන් කිව්වහම ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන්, පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. ඒක දැන් බහුවචනගේ ඒක වචන පදේ ගත්තොත් එහෙම රෝගියා. ඒත් අපි කියනවා රෝගී.
ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. මං ගත්තොත් විදුහල්පති. විදුහල්පති කියලා කිව්වහම ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. විදුහල්පතිනිය සහ විදුහල්පති තුමන් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ විදුහල්පතිනිය කියන එක පෙන්පාල් වලට අයත් වෙනවා. විදුහල්පති තුමන් කියන එක පුරුෂ ලිංගයට අයත් වෙනවා. නමුත් අපි දන්නේ නැති තැනක පොදුවේ විදුහල්පති. මේ පාසලේ විදුහල්පති ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. අන්න එහෙම පදවලට අපි කියනවා පලර්පාල් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගමු මානවන් කියන පදේ මානවන් කියන්නේ ශිෂ්‍යයා. එතකොට මෙයා ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. පෙන්පාල් ගත්තාම මානවී ශිෂ්‍යයාව. මෙයා ස්ත්‍රී ලිංගයි. හැබැයි මං ගන්නවා මානවර් මෙයා රයන්ෙන් අවසන් වෙලා තියෙනවා. මෙන්න මෙයා ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. මානවර් මෙතන අදහස සිංහලට ගියොත් ශිෂ්‍යයා තමයි. ශිෂ්‍යයා කියන පදේ තමයි. හැබැයි පොදුයි. මෙයා ස්ත්‍රී ලිංග වෙන්නත් පුළුවන් පුරුෂ ලිංග වෙන්නත් පුළුවන්. අන්න එහෙම පද තමයි අපි පලර්පාල් කියලා කියන්නේ. ඊළඟට ඔන්රන් පාල් කියලා කියන්නේ පහත් කුලයේ ඒක වචන පදයක් හඟවන පද. පහත් කුලයේ ඒක වචන පදයක් හඟවන පද වලට අපි කියනවා ඔන්රන් පාල්. එතකොට මේක අපි සිංහලෙන් ගත්තොත් එහෙම ඒකාදම ලිංග කියලා කියනවා. ඒකාදම ලිංග. අපි මේකට උදාහරණයක් ගත්තොත් මේක මේසෙයි, මේසය. ඊළඟට සතෙක් ගත්තොත් නායි, බල්ලා ඔය වගේ. පළවෙනි පාල් කියන්නේ මේකේ බහුවචන පද. පහත් කුලේ බහුවචන පද. ඕනනම් මේසෙයි කියන පදේම ගත්තොත් මේසෙයිහල්. ඊට පස්සේ නායි කියන වචනේ ගත්තොත් නායිහල්. ඔය අනාදී වශයෙන් පහත් කුලේ බහුවචන පද පළවෙනි පාල් විදියටත් පහත් කුලේ ඒක වචන පද ඔන්රන් පාල් විදියටත් ආන් පාල් කියන්නේ පුරුෂ ලිංග, පෙන් පාල් කියන්නේ ස්ත්‍රී ලිංග, පලර් පාල් කියන්නේ බහු ලිංග වශයෙන් මේ ලිංග ભેදීදී අපි ගත්ත පාල් කියන කොටස යටතේ වෙන් කරන්න පුළුවන්. එහෙම ගත්තොත් අපි පද ටිකක් අරගෙන බැලුවොත් අපි මේක ආන් පාල්ද, පෙන් පාල්ද, පලර් පාල්ද, ඔන්රන් පාල්ද මොනවද කියන එක අනුව අපිට වෙන් කරන්න පුළුවන්. අපි වචන 5ක් විතර අරගෙන අපි සාකච්ඡා කරමු. මේකේ පාල් එක සහ කුලය මොකක්ද කියන එක සම්බන්ධව. අපි ගමු අවන්. ඊළඟට ගමු කුදිරෙයි. ඊළඟට අපි ගමු පාඩසාලෙයිහල්. ඊළඟට අපි ගත්තොත් our. ඊළඟට අපි ගමු නඩිහන්. ඊළඟට අපි ගමු කප්පල්. මේ වගේ තේරුම් ගත්තොත් අවන් කියන්නේ ඔහු, කුදිරයි කියන්නේ අශ්වයා, පාඨශාලෙයිහල් කියන්නේ පාසල්, අවර් කියන්නේ එතුමා, එතුමිය කියන්නේ අපි ගන්නවා. නඩිහන් කියන්නේ නළුවා, කප්පල් කියන්නේ නැව. එතකොට අවන් මේක උසස් කුලයේද පහත් කුලයේද? අවන් කියන්නේ ඔහු මානවවාචී පදයක්. එහෙනම් මේක උයර්තිනේ.
ඒ වගේම මේක ආන්පාල්ද පෙන්පාල්ද? මේක ආන්පාල්. ආන්පාල් පදයක්. ආන්පාල්. ඊළඟට කුදිරේ. කුදිරේ කියන්නේ අශ්වයා. අශ්වයා කතා කරන්න බෑ, සංඥාවෙන් අදහස් ප්‍රකාශ කරන්න බෑ, ප්‍රකාශිත අදහස් තේරුම් ගන්න බෑ. එහෙනම් මේක අක්‍රිනේයි. මේක අක්‍රිනේයි පදයක්. ඒ වගේම මේක ලිංග භේදය අනුව ගත්තොත් මේක ඔන්රන්පාල් පදයක්. ඔන්රන්පාල්. ඊළඟට පාඩශාලේ හල් ඔයාලා දන්නවා මේක අක්‍රිනේයි පදයක්. ඒ වගේම මේක පළවින්පාල්. පළවින් පහත් කුලේ බහුවචන පදයක් හංගවන පද. ඊළඟට අවර් එතුමා එතුමිය මේක මානව වාචී පදයක්. එහෙනම් මේක උයර්තිනෙයි. උයර්තිනෙයි වලට අයත් වෙන්නේ. ඒ වගේම මේක පහත් කුලේද නෑ උසස් කුලේ. එහෙනම් ඔන්රන් පාල් වලටවත් පළවින් පාල් වලටවත් අයත් වෙන්නේ නෑ. මේක අයත් වෙන්නේ ආන් පාලුත් නෙමේ පෙන් පාලුත් නෙමේ පලර් පාල් වලට. පලර් පාල්. මේ පටලව ගන්න එපා. පළවින් පාල් එකයි පලර් පාල් එකයි. පලර් පාල් කියන්නේ උසස් කුලේ. පළවින් පාල් කියන්නේ පහත් කුලේ. ඊළඟට නඩිහන් නළුවා අපි දන්නවා මේක උයර්තිනෙයි. උයර්තිනෙයි. ඒ වගේම මේක නඩිහන් මේ අල්නයන්ෙන් අවසන් කරලා තියෙන නඩිහන් මේක පුරුෂ ලිංගයි. ඔන්න ආන්පාල් පදයක්. මේක ආන්පාල් පදයක්. ඊළඟට කප්පල්. කප්පල් කියන්නේ නැව. එහෙනම් මේක අක්‍රිනේයි පදයක්. අක්‍රිනේයි පදයක්. ඒ වගේම මේක පහත් කුලේ ඒක වචන පදයක්. ඒ නිසා අපි ඔන්රන් පාල් වලට දාමු. අපි මේ විදිහට පදයක් ගත්තාම උයර්තිනේයිද අක්‍රිනේයිද ඒ වගේම ඔන්රන් පාල්ද පලර් පාල්ද කියලා අඳුනගත්තොත් අපිට කර්තෘ කෙනෙකුට අනුව අවසාන ක්‍රියාවක් තියෙන එක ඉතාම පහසු වෙනවා. ඒ කියන්නේ අපි වාක්‍යයක අවසාන ක්‍රියාව ලියන්න නම් කර්තෘට අනුව තමයි අවසාන ක්‍රියාව ලියන්න වෙන්නේ. කර්තෘ ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. මේක ඒක වචනද බහු වචනද මොන කුලයටද උසස් කුලයටද පහත් කුලයටද අයත් වෙන්නේ කියලා. අපි දන්නවා පහත් කුලයට අයත් වෙනකොට කර්තෘ එක විදිහකට තියන්නේ. ඒ වගේම උසස් කුලයට අයත් වෙනකොට කර්තෘ තව විදිහකට තියන්නේ. ඒ අනුව අපිට කතා කරද්දිත් මේක අතිශය වැදගත්. ඉතින් ඒ නිසා මේ අපි අද දවසේ කතා කරපු එක සරල චූටි දෙයක්. නමුත් නිවැරදිව ව්‍යාකරණ ඉගෙන ගන්නකොට නිවැරදි වාක්‍යයක් ලියනකොට මේ දේවල් අතිශය වැදගත් වෙනවා. එහෙමනම් අපි ඊළඟ පාඩමින් හම්බෙමු. වණක්කම්.